26 ter adde ter ter ready right I got හරි එහෙනම් ඔගේ අතරින් කතාව සියලු දෙනාටම සුබ දවසක් කියලා අද අපි ආරම්භ කරමු ඔන්ලයින් එකේ තීරපත්ය first time online තීරපත්ය අනුමයි වර්ගයේ ආරම්භ කරන්නේ මේකේ වාසි ගොඩක් තියෙනවා එක වාසියක් තමයි විශේෂයෙන්ම ලකුණු අඩු ළමයි ඉන්නවා ලකුණු අඩු ගැටුම්ට ලොකු වාසියක් ඒ තමයි ඒ කියන්නේ සමහර වෙලාවට මේ ලංකාවේ ජීවත් වෙන අපේ දරුවෝ ගත්තා ලෝකෙම ළමයි ගත්තා හැම ළමයෙක්ම බුද්ධිමත්තම සිතන විදිහේ ශා සමාන නැහැ. හරි වෙනස්. අට ඕන තරම් දරුවෝ හම්බෙලා තියෙනවා සමහර වලට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ ළමයි දැන් උපතින්ම ගණන් බැරිද වන්නන්නේ නැහැ. කොහොමද ගණන් මේ? කියන්නේ දැන් කියන එක දැන් අමතක වෙනවා. දැන් කියන එක දැන් අමතක වෙනවා. ඒ වගේ දරුවෝ ඕන තරම් මම දැකලා තියෙනවා. හම්බෙලා. හැබැයි ඒ ළමයි පවා මාන විදියට ගොඩ දාන්න පුළුවන් ක්‍රම මම හදලා තියෙනවා. එතකොට මේක ඔන්ලයින් තිබ්බේ නැහැ. ගණිතයේ ගොඩාක් දුර්වල දරුවෙක් ඉන්නවා. ඒකට ලකුණු අඩුයි නම් එයාට පුළුවන් මේ ඔන්ලයින් ක්ලාස් එකට ඇත්තම සම්බන්ධ වෙන්න. ඒක සම්බන්ධ වුණාට පස්සේ හරි ඔයාට මම මේක තියරිය උගන්වනවානේ. අන්න ඒක තියරිය උගන්වන්න. තියරිය උගන්වලා ඉවරලා ඔයාට මේක රෙකෝඩින් එකක් දෙන්න. ඒ රෙකෝඩින් එක සතියක් තුල ඔයාට සම්පූර්ණයෙන්ම නැවත නැවත බලන්න පුළුවන්. ඒ සතිය තුල ඔයා මේක බලලා ඉවරලා ඔයාට පුළුවන් ඔයාගේ මේ අනුපාත ඉන්න තැන ටික ඒකෙන් හරියටම නතර කර බලන්න. දැන් ක්ලාස් එක කරද්දී ක්ලාස් එකේ මම නතර කරන්න බෑනේ. ක්ලාස් එකේ නම් කරන අදාළද යනවා. ඉතින් දුවගෙන නතර කරලා ඒ අදාළ ටෙස් එක හරියටම තේරුම් ගැනීමේ හැකියාවක් ඇත්තම මේ ක්ලාස් එකේදී තියෙනවා. හරි. ඊගාව කාරණේ තමයි උදාහරණ දෙක කම්පැනි වෙලා වන්තියක් වෙන්න බෑ. ඔන්ලයින් එක. මොකද ඒකට හේතුව මම මේක කරන්නේ ඇත්තටම ෆිසිකල් ක්ලාස් එකක් විදියට. මම ගාව ස්මාර්ට් බෝඩ් එකක් මේ තියෙන්නේ. මම මේක විතරම මතන එකක්. ස්මාර්ට් බෝඩ් එකට ටච් කරපුවම සේරම මේකට යනවා. හරි. ඒකවල දුරවරයා හරි රියැක්ටිව් වෙනවා. හැබැයි මෙතනදී මම තමයි ඇක්ටිව් වෙලා ඉන්නේ. ඉස්සරහට පොඩි අවුලක්වත් එන්නේ නැහැ. ෆිසිකල් වල ඒකවත් එකම එක තමයි ඉන්නේ ඔන්ලයින් කරා කොහොමත් එකයි. ඒක නිසා මම ආදරණීය බටව ඔයාලට මම ආරාධනා කරනවා මේ දවසේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. උතර මහස් වෙන්න උත ඉගෙන ගන්න අලුත් බටව සමහරවිට මාව දැකලවත් දරුවෝ විතර ඉන්න පුළුවන්. ඒ නිසා මගේ ආරම්භයේ ධර්මකින් ඉල්ලනවා. ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. ඔන්ලයින් එකේ වුණත් ඔයාලගේ සිලබස් එක ඇත්තටම ඔන්ලයින් එකේ පටන් ගන්න තරක් නිසා ඔයාලගේ සිලබස් එක මම ඉවර කරන්න දෙන්න මට වෙනම මාසේ මැදලා මේවි. මම මැදෙවිද ඔයාලගේ සිලබස් එක මම සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. තියරි පන්ති මම මැදෙවි. සිලබස් සම්පූර්ණ. මාස දෙකක් විතර තියෙන්නේ ඔයාලගේ ඔලෙවල් එක්සෑම් එකට කාලය තියෙනවා. ෆිසිකල් පන්ති වල නම් මාස 5කට හරි සිලබස් කවර්. හරි. එහෙම නම් මම පොඩි ලස්සන අදහසක් දුන්නා වැඩි පුත් ලස්සන වදනක් නැතුව ටිකක් සරල වදනක් තමයි දුන්නේ. ඔයාලට දවස ආරම්භ කරා. ඒ වදන තමයි මේ තියෙන්නේ. අලුත් විදියට අනාගතේ දකින්න දරුවනි. හරි අලුත් විදියට අනාගතේ දකින්න. අපි අපේ අනාගතේ දකින්නේ හරි අමුතු විදියට. හරි අපි අනාගතේ හරියට අමුතු විදියට දකින්න. කියන්නේ අපිට ඇත්තම අනාගතය කියන පැහැදිලි අවබෝධයක් අපිට නෑ වෙනවා. අපිට නෑ. අපිට කියන්නේ ඔයාට නෑ. ඒකට හේතුව ඔයා ඉස්කෝලේ යනවා ඉගෙන ගන්නවා ඉගෙන ගත්තා ආතල් එකක් ගත්තොත් යාළුවොත් එක්ක ආතල් එක ගත්තා එයා හැබැයි එහෙම හිතන්න එපා පුතේ. මේක තමයි ඔයාගේ ජොබ් එක. ඉගෙන ගන්න ළමයෙක්ගේ එකම රැකියාව මේක. එයාට රැකියාවක් නැහැ. මේ රැකියාව ඔයා උදේ කෙරුවොත් තමයි ප්‍රොමෝෂන් නම්බර්. හරි. ඔයා මේ රැකියාවෙන් ඉහළට යන්න ඔයාලට මේකට උනන්දු වෙන්න ඕනේ. ජොබ් එක කරන්න ඕනේ මොකද? ඔයා මේ ජොබ් එක කාර්යය කරන්න තුෙඩියොත් ඔයාට ප්‍රොමෝෂන් නෙමෙයි. ඔයාලගේ රැකියාවක් අයින් වෙනවා. මේ රැකියාව අයින් වුණොත් ඔයා ප්‍රතිපත් වෙන්න ආදායමක් නැහැ. වෙනම මාර්ගයක් හදා ගන්න ක්‍රමයක්වත් නැහැ. හැබැයි මේ ජොබ් එක හොඳට කරගෙන ගියොත් ඔයාට දවස් ගානේ ලැබෙන ප්‍රොමෝෂන් ප්‍රොමෝෂන් කියන දවස් කරේ ඇත්තම කතාව වෙන්නේ ඔයාගේ මයින්ඩ් එක හිතන එක ටික කොහොමද වැඩි වෙන්නේ.
ඒ හිතන එක වැඩි කරනවා කියන්නේ යා හොඳ ලක්ෂ ළමේ අනාගතේ ප්‍රතිපද ලාභ කරන්න පුළුවන් සුපිරි චරිතයක්. ඒ වගේම ගුණධර්ම දෙකක් ඒකම අරගෙන රයිට් මේ වෙන්නේ කතා කරන්න දුව පස්සේ කතා කරමු කෙලිම වෙන්න වයි රයිට් අද වගේ පාඩම පටන් ගන්න මේවයි ඊපස්සේ පාඩම් සෙට් එකම ආරම්භ කරන විදිය කියන්න හොඳ පේපර් පාස් කරන සෙට් කරන විදිය තමයි මම මෙයාගේ ආරම්භය ගන්න හරි ආරම්භය මම කිසි ගත්තා ඔයමයි අරගෙන වෙන්නේ බා සිලබස් එක මම දාලා මේක කරලා දෙන්න පළවෙනි වාර මම ඉස්සරහට කරන්න ඉතින් ඔයාලට ලඝු වෙන ස්ටාර්ට් හරි අංක 1 අංක 2 මම ඔයාලට කරන්න ඉතින් පරිමාව ලඝු පාඩම අවසන් කරනවා පරිමාව පාඩම උනායි කරා ලඝු වලින් පසු පරිමාව ඊට පස්සේ මම ඔයාලට කරනවා පුතේ ඔන්ලයින් එකේ 8 වෙනි පාඩම සමාන්තර රේඛාතර අඳුරු පොර වර්ගපත සමාන්තර රේඛා අතර අඳුරු පොර වර්ගපත 8 වෙනි පාඩම මෙන්න මේ තුනේ අඩි ගණන් තුනක් වාරේ ගාන දෙනවා වාරේ පාඩම සුපිරි ගණන් තුනක් එන්නේ ලකුණු 30යි ඉදිරියේ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තමයි සාමාන්‍යයෙන් පැය පහේ පේපර් එකක් දුක් තියෙන්නේ. ඉතුරු ලකුණු 70ව 10% තමයි වාට පොඩි වාරේ. හරි. එතකොට මම මේක අවසන් කරලා තමයි ආ ඉදිරි පොඩි පොඩි පාඩම් ටික ඉවර කරන්නේ. මේකට පරිපූර්ණ කාලය කරා මේ තුනක් කරලා දෙන්න. ඉදිරියට ඊට පස්සේ අලුත් කාලෙක අපිට ඉක්මනින් වැඩේ කරන්න ඕනේ. රයිට්. ඒ මත ධර්මයේ මේක පොතක් තියාගන්න. හරි. අද මම මේ ලඝු පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ මගේ දරුවෝ හැමෝටම මේක නොමිලේ සම්මාන වෙලා ඉගෙන ගන්න පාඩම. හරි? නොමිලේ පාඩම. එතෙන් පසුව තමයි ඔයාලා සූම් එකට උදාහරණ ක්‍රියේට් කරලා සම්බන්ධ වෙන්න වෙන්නේ. දැනට අද ඉඳන් මේ පාඩම විවරණය කම්ම පැය මේක නොමිලේ කරලා දෙන්න. දවස් දෙකේ මේ අවසන්. රයිට්. හරි. ලඝු කියන මාතෘකාව ගන්නකො. මාතෘකාව ලඝු. අද මාතෘකාව ලඝු කියලා මාතෘකාව දාලා යටින් ලියන්න මිදන් ගණන් හදලා පිළිවෙල මුලින්ම ඔබ කරන්නේ ලඝු වලින් සංඛ්‍යාව ලිවීම ලඝු වලින් සංඛ්‍යාව ලිවීම අංක 2 ලඝු ගැනීම අංක 3 මේක වැදගත් කියනවා beauty වැදගත් කියනවා අංක 4 ලඝු ගැටලු ඔන්න ඔබට පාඩම මාතෘකා හතරක් පස්සේ ගලාගෙන යන්න 11 අවසරයේ දෙවෙනි පාඩම නෙමෙයි ලඝු එක දර්ශක එක නෙමෙයි මේ කරන්නේ ලඝු දෙක පාඩම් මේවා අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඉන්නේ මේ මාතෘකා හතර ගියාගෙන පළවෙනි මාතෘකාව දෙවෙනි එකේ දාගන්න ලඝු වලින් සංඛ්‍යාව තිබීම කියන ප්‍රශ්න ගහන්නේ right ලඝු වලින් සංඛ්‍යාවක් ලිවීම හරි ඔන්න තරන්දරේ මම දැන් වැඩේට වහින්නයි යන්නේ මේක ආදරයට එක්ක ගලගෙන පන්තියයි ආදරයට එක්ක ගලගෙන පන්ති ඉගෙන ගනින් මේ ලෝකේ ඉන්න ආදරවන්ත මිනිස්සු වෙයි විශේෂයෙන්ම හැමෝටම ආදරය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න හැමෝටම ආදරය කරන කෙනෙක් නම් ඔබ හැමෝම අතර යන්න දුවන් කියලා වෙන්නේ එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම ඉගෙනගෙන උදේ සම්පූර්ණ කරපුවා උදේ දේවල් නේ අන්න එකට යන්න බලාගෙන මේ ගේම් එක ගන්න. පළවෙනියෙන් මම ඔයාලට කියන්නම් මයිල් එකේ තියෙන ඔය පැහැය කියන දේවල් අම්මෝ මේ සූම් එකේ මේක දිහා බලන් ඉන්න බෑ ෆෝන් එක දිහා අන්නේ කතන්දර පොඩ්ඩක් අතහැරගන්න. හරි මම මේ කරන්නේ මේ ගේම් එක වින් කරන්න යන්න. ඔයාලගේ O level exam එකට තමයි ඉතින් ඉන්නේ කාලේ මාස 9යි මාස 10යි.
හරි මාස 10. ඒ කියන්නේ දෙවෙනි මාසේ මුල විභාග පටන් ගන්න උඩ අතුලට. දෙවෙනි මාසේ නැතුව ගත්තොත් මාස 10යි එක්සෑම් එකට තියෙන්නේ. හරි ඒක නිසා මේ මාස 10ේ සුපිරි කේන්ද්‍රයක් ගන්න බලාගෙන මෙතන වගේ. රයිට්. ඒකම අපි ලඝු කියලා ගන්න. හරි. අර ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් සමග කිව්වොත් මෙන්න මේ විදිහට. එයාට එනවා විද්‍යාවේ ගන්න මේ වගේ. නිව්ටන්ගේ දෙවෙනි නියමය සමානයි m සමීකරණ. බලය ස්කන්ධයේ ධෝරණය. බලය ස්කන්ධයේ ධෝරණය. හරි. එයාට මෙන්න මේම දෙනොක්කේ ස්කන්ධය හොයන්න සිම්පල් m. ඒ කියන්නේ මේක උදුන කෙනෙකු බලය දෙනවා යාට 12.85යි නිව්ටන්. ස්කන්ධය ගුණ කිරීම ධෝරණය හම් වෙනවා යාට 8.52යි ms ඍණ 2. ඔය තමයි කරන්නේ. හරි. ඔයාලා එනවා මේ ස්කන්ධය සිම්පල් m උත්තර ගන්න. 12.85යි බෙදුවා 8.5යි දෙකේ. කොහොමද කිලෝග්‍රෑම් වලින් උත්තරේ කරන්නේ? වෙනත් රටවල අපිට දුන්නට පුතේ කැල්කියුලේටරේ ලංකාවේ අධ්‍යාපනයේ දුර ලංකාවේ විභාගවල කැල්කියුලේටරයක් දෙන්නේ. ඔය සමාන තමයි ෆෝන් එක ළඟ තියාගෙන අපේ සමාන වෙලාවට කැල් කරන්නේ මේක. කැල් කරන උත්තරේ යන්නේ. අවදානවත් එහෙම කරන්න එපා. ෆෝන් එකකින් කැල් කරන උත්තරයක් ගන්න හදන්න එපා. මොකද ඒක අත්තර වැඩක් නැහැ. ඔයා හිතන්නේ ෆේල් වෙනවා. මෙතනින් ණය වෙනවා. මොකද විභාග ශාලාවට ෆෝන් එක කියන දෙන්නේ. එහෙනම් මේවා හදලා පුදු වෙන්නයි. මේ වගේ කාරණා කරලා ආවොත් ඒක හදා ගන්න ක්‍රමය ඒක ගණිතයේද සයන්ස්ද සිංහලද දාලා නැහැ. මොකේද උනා සුදු කරගන්න අපහසු කාරණාවක් ආවොත් අන්න ඒ වෙලාවට මතක් කරන්න මෙයාම දේශීය සුදු කරගන්න පුළුවන් ලඝු වලින්. අන්න ඒක විද්‍යාව කරන්න. ලඝු වලින් තමයි අමාරු කාරණාවක් ආවොත් සුදු කරන්නේ. මේ වගේ කාරණාවක් ආවොත් ලඝු භාගයෙන් ඒක පාස්ලේ සුදු කරනවා. අපිට තියෙන එකම කැල්කියුලේටරේ එකම මේ ෆෝන් එකක් විභාග ශාලාවේදී ලඝු පුතු පමණයි. රයිට්. ඒක මොකද තියාගන්න එහෙනම් අපි දැන් යම් වැඩවල ෂෝට් නෝට් කමෙන්ට් මම මේකට පැහැදිලි කරලා දෙන්න අපට. ඔව් ෂෝට් නෝට් කමෙන්ට්. ඒවා නීති කීපයක් තියෙනවා. හරි. සංඛ්‍යාව ලඝු වලින් ලියන නීති තුනක් තියෙනවා පුතේ අපිට 11 සෙනවා. ලඝු වලින් ලියන නීති තුනක්. එක තමයි සංඛ්‍යා ගුණ කර ඇති විට ලඝු වලින් ලිවීමේදී එකතුවක් ලෙස ලියයි. සංඛ්‍යාව ගුණ කර ඇති විට ලඝු වලින් ලිවීමේදී එකතුවක් ලෙස ලියයි. ඒකට එකක් උදාහරණයක් 8.2යි එක ගුණ කිරීම 55.2යි පහ ගුණ කිරීම 10. මෙයාගේ උත්තරය තමයි x. අපි දාන්න ඉස්සෙල්ලා LDX සමාන. මේ හැම සංඛ්‍යාවකටම LD දාලා LD දාලා ගුණ කරලා තිබ්බත් එකතුව දාලා LD 8.2යි 1 ගුණිතයට එකතුව දැම්මා LD 55.2යි 5 ගුණිතයට එකතුව දැම්මා LD දාලා ඔන්න හැම දැනගනවා පුතේ මෙයාගේ ගුණ කරලා තිබ්බත් එකතුව දාන්න මේ හැම සංඛ්‍යාවකටම LD දාලා ලියන්න. හැම එකක්ම LD දාලා ලියන්න. ඔයවත් තැනක LD යොදා ලියුවොත් එක වැරදි. ලඝු වලින් මාත්‍රක් දාන්න ඕනේ. ඒ විදිහට මෙයාට LD මේකත් LD මේකත් LD. ගුණිතය වෙනුවට එකතු කිරීම දැන්. එදිනේ අංක 2 16.8යි ගුණ කිරීම 55.3යි අයි ගුණ කිරීම 17.8යි නම. එහෙනම් මේක ලඝු වලින් ලියද්දී LD x සමානයි LD 16.8යි 1 ගුණිතයට එකතුව LD 55.3යි 5 ගුණිතයට එකතුව LD 14.8යි නම. ඔන්න ඔය යන්නේ. රයිට්. මේ කියන්නේ ගොඩක් තමයි මේක දැන් දානවා උනේ. හරි. නිසා වැඩි කාර්ය අවශ්‍ය කරන්න ඕනේ නැහැ.
ඔය තමයි ලඝුවලින් කියන්නේ. එහෙනම් රටාව වැරදි දෙලකේ පිළිස වත් තුනක් කියන. අර කියන්නේ තුන්වෙනි 16.53 මුල කරලා 67.81 මුල කියන දානන්නේ. දේව බුද්ධ ලඝුවලින් අතර 20.3 මුල කිරීම 16.9 දිග මුල කිරීම 55.3 දීපමිල ලඝුවලින් පස්වෙනි එක 16.8 මුල කිරීම 20.5 දිග මුල කිරීම 17.8 ඊට ලඝුවලින් ඉක්වලි එක මිනිත්තු 3ක් දෙන්න. මිනිත්තු 3යි. LD x සමානයි 5යි 3යි ගුණිතයට එකතුව අයින ගන්නවා ගන්න. 60.81යි ගුණිතයට එකතුව LD දානවා. LD x සමානයි LD 20.3යි ධන LD 16.9යි ධන LD 55.3යි LD x සමානයි 16.8යි ධන 20.5යි ධන 17.8යි. වෙනමයිත් පළවෙනි ලීපි. මම විශ්වාස කරනවා එක තේරුණා. එක තේරුණා. හරි එක තේරුණා. එක තේරුණා. දැන් නීති දෙක. නීති දෙක. සංඛ්‍යාවක් බෙදා ඇති විට ලඝු වලින් ලිවීමේදී අඩු කිරීමක් ලෙස ලියන්න. අඩු කිරීමක් ලෙස ලියන්න. මෙන්න මේ වැඩේ කරන්න හරි. ලවය සහ හරය වෙනම වරමන් තුල ලියා බෙදීම වෙනුවට අඩු කිරීම දාලා අඩු කිරීම යොදන්න. බෙදීම වෙනුවට අඩු කිරීම යොදන්න. බලන්න මොකක්ද මේකේ පසු වචනේ කියලා. උදාහරණයක් මොකද මම කිව්වේ ඒ මොකක්ද මේ කියලා. මෙන්න මේක විතරයි. ඒවට වෙනවා ගන්න. 81යි 8යි තුන ගුණ කරනවා
55.2යි නා. බෙදීම 12.9 තුල ගුණ කිරීම 18.4යි දෙකේ. මේවා ලබන්නේ ලියද්දී මේ ඉන්නේ උඩ සෙට් එකනේ. මේ ඉන්නේ අර සෙට්. උඩ සෙට් එක වෙනම දාන්න යට ටික වෙනම දාන්න. මේ බෙදීම අඩු කිරීමක් කරන්නේ මේ වලිය. LD x සමානයි LD මේ ඔක්කොමතම LD වලිය දාපුවා මොකද? ඔක්කොම 81යි 83. ගුණිතයට එකතුව LD 55.2යි. ඔයගේ බරවල් වෙනවා. ඔන්න දෙකේ බරවල්. මෙන්න මේ බෙදීමේ ලකුණට අඩු කිරීම දාන්න. ආයේ මතක් කරලා නරහණක් ඇතුලේ. LD 12.9 තුල එකතු කිරීම LD 18.4යි. ඔන්න ඒක පන්තරේ තමයි. මෙන්න මේ අඩු කිරීම මේකටත් අයිති අරකටත් අයිති. වරහන් දෙක වෙන වෙනම සුබ කරලා පස්සේ අඩු කරලා තියෙන්නේ. මේ තමයි ගන්න. ස්ථාන සරලයි වරදින්. මේ ටිකට වෙනවද දාන්න, යට ටිකට වෙනවද දාන්න, බෙදීමට අඩු කිරීම දාන්න. තව ගණන් කරන්න අංක දෙක. ගණස් 5.4යි ඉක්වල කිරීම 10. බෙදුවා 12.8යි ඉක්වල කිරීම 34.5 තුන. දැන් අපි LD x සමානයි LD 55.4යි අනේ දාන LD 19 උඩ ටික ඉවරයි වරහන් එන්න. බෙදීමට දානේ අඩු කිරීම දාන්න. ආයෙ ගණන ඇතුලේ LD 12.82 ගුණිතයට එකතු දෙන්නවා LD 37.5 තුන. මේ වැඩි පට්ට හොදයි කියන එක ගන්නවද කරනවා. ඔයාලා දන්නවද මේ එනවාට ගණන් දෙන්න වෙනවා කියලා වාරිපා. ඒක වාරිපා එකම බෙදෙන්න. ඉතින් අදම සෙට් එක වහක් වෙනත් ඒ කද්දවස් ඔන්ලයින්. ඔන්ලයින් එක තියෙන වාසිය. ගෙටුවර ගණන් පෙරේ තියෙනවා මම ලංකාව සෙට් එකට දානවා. 11 වසරට මේ සෙට් එක. සෙට් එක ගණන් පෙරේ වාරිපා පෙරේ දාගන්න. ඒකෙත් පොඩි වාසියක් තියෙනවා. කය හරක් විතර දීලා හරියලා ලෝකෙ නැති වෙන්න සෙට් එකම ගමු. හරි. සුපිරි දෙයක් කරමු ඉතින් මේකෙන් හොඳ දෙයක් උදාත් ඒක. මොකද මචං සීන් එක හරි. දැන් ඔය කටවුන්ට තේරුණා. I think you understand this process. Please everybody children look at this board එක and you right now මේ ගණන් දෙක තනියෙ. හරි. මේ දෙක තනියෙ. ඔයාලම නටව. එන්න තුන්වෙනි ගණනට එන්න. ඔන්න දෙන්නා 64.8යි අනේ ඉන්න කරනවා 55.2යි ඔන්න බෙදුවා 12.3යි ඔන්න බල කරනවා 14.8යි 14.8යි ලියත් ඉක්මනින් ලියයි අතරේ ඉන්නවත් ලියයි 38.5 කරන්න 16.3 ඔන්න බෙදෙනවා 12.5යි 1යි 17.8යි 1යි වැඩි කොහොමද කියලා අස්සල ගේමක් ගන්න සුපිරි ගේමක් ගන්න වැඩිලහිටිය දැන් වලින් නෙගටිව් හැමදාම මෙච්චර කල් කරේ මිනිස්සු ඔයා වහකප් එකට දැන්ම නෙගටිව් try කරා හරි දිනන්න try කරා පැටලලා ඉන්න එපා මානසික වැටුනොත් ඔබට බැහැ කියලා ඔබට සමදාවත් ගොඩේන්න බැහැ මානසික වැටෙන්න නැතුව ඔයා මේ ගේම් එක ගහුවොත් ඔයාට අර ඊස්ට් මේක වුණා අයිති දිනුවේ අපේ මිනිස්සුන්ගේ තියෙන දුර්වලම තැන තමයි මනස වෙනම තැන තමයි මනස අපි දුර්වල වෙන්නේ මානසික අපි නෙගටිව් වෙන්නේ අපි ඍණාත්මක වෙන්නේ අපි හිතන දේවල් අපි කතා කරන දේවල් අපේ අනාගත ප්ලෑන් සේරම නිකන් ඍණාත්මක වුණා අන්න එතන තියෙන්නේ ඍණාත්මක දෙයක්. ධනාත්මක වෙන්න දෙන්න අපි හරි නියත වෙනවා.
ලෝකේ කතා කරන මේ සුපිරි භාෂාව ඉගෙනගන්න. ඉගෙන බව තුළින් ජීවිතේ දිනන්න. ඔස්සට ඉගෙන ගන්න. පාඩම් කරන මහත්යෙන් ඔයා වෙන්නේ ඔයා ලෝකයක් හදන්න. රයිට් කටව උඩ බලමු මේ මොනවද මේ LG x සමානයි LG 64යි ඉස්සර 8යි 1 ධන LG 55.2යි 1 ඊන බලහන ඇතුලේ LG 12.3යි 1 ධන LG 14.8 බඳව ඊපස් මෙතෙන් දෙන්නේ LG x සමානයි LG 28.5 ධන LG 16.3 හැටවුන් එක මේ කියන රෙකෝඩින් එකේ පිටේ පොඩ්ඩක් ක්වොලිටි එක පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. ඒ ගැන මොකද හිතන්න එපා. හරි. අපි තව දවසකින් දෙකකින් මේ ටික හදලා වෙනස් කරලා දෙන්න. හරි. ඒක මේ කැමරාව සෙටින් වල පොඩි ගැටලුවක් තියෙන්නේ. ඒක හදා ගන්නකොට මට ඒක පොඩ්ඩක් පැහැදිලි වගේ. ඒක නිසා මේ රෙකෝඩින් එක මෙච්චර ක්ලියර් නෑ. දැන් දැන් ක්ලියර් නෑ. ඒක නිසා මේ ඒකම ඔයාලට රෙකෝඩින් එක ඒ ක්ලියර් වෙන විදිහට හදලා දෙන්න ඊළඟ වාරේ. කියන්නේ ඊළඟ Zoom meeting. උඩ සෙට් එක අඩු කිරීම දැම්ම LG 12.5යි ධන LG 17.8යි මගේ YouTube channel එකක් උදේම අලුතෙන් හදලා තියෙන්නේ හරිද ඒ YouTube channel එක මම වාට ඒක දාන්නම් ඔයාලගේ group එකට එයා ඒකට ගිහිල්ලා හරිද අර subscribe button එක තියෙන්නේ ඒක පොඩ්ඩක් ඔබලා bell icon එක පොඩ්ඩක් click කරලා දාලා තියන්න. මම දෙන වීඩියෝස් මම මේ කරන් සම්බන්ධව දෙන දේවල් හරි ලස්සන ගණන් ඉස්සරහට මම දානවා එක එක. ඔයාලට තියෙන YouTube එක බලලා ඒ ගණන් හදන්න. හදලා ඉවරන්න. සුපිරි ගණන් සුපිරියක් ඔයාලට දෙනවා. හරි? තවතු වැඩසටහනක් මම හදනවා අපේ සදස්වා. මේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරමු. ඒ කියන්නේ වායු භාගයට දවසකට පේපර් ක්ලාස් එකේ මම ඒක ඇඩ් කරලා දෙන්න හදනවා. මේ එකාරිට පේපර් ක්ලාස් එකේදී සුපිරියක් මම වාර කරලා දෙන්න. එතකොට පුළුවන් ඒකත් දෙන්න වැඩි කරන්න. පොඩක් ඒ channel එකට ගිහලා පොඩක් ඔය කරන ඔක්කොම ටික කරලා දෙන්න. අත්දොස්සලගෙන මේ හරියට නෙමෙයි. රයිට්. එහෙනම් මොනවද මේකට આવු? ඒ නීතියත් ඕකේ. මම විශ්වාස කරනවා එයාට මේ නීති දෙකම තේරෙනවා. තව වෙනම දන්නවල මැසේජ් එක ගන්න. තව මේ වගේ දේවල් ඕනේ කියලා හිතනවනම් මැසේජ් එක ගන්න. අවශ්‍ය නම් මැසේජ් එක ගන්න තියා. අවශ්‍ය නැති නම් ගුරු දාන්න එපා. ආයෙ වෙනස් කරනවනේ. අන්තිමට අර ගාන 17.8යි 3 නේද කියනවා 10.8යි හරි මේක තේරුම් ගන්න නේද ඕන දැනනේ මේ දෙක ඇතුලේ නේද හරි හරි ඒ හරි එහෙනම් තුන්වෙනි නීති තමයි දෙක වහවස මම අන්න ඒක ටිකක් සැලක පොඩ්ඩක් කියව දෙන්න නම්බර තුන්වෙනි නීති තමයි වහවස හරි ඒක චුට්ටක් වෙනස් කරලා කියලා දෙන්නම් ඔයාලට මේ දෙන්නේ ඔයාලා මේ වගේ දාන්න නීති තුන බලය ඇති විට ලඝුවරින් ලිවීමේදී බලය ලඝු වලට නෙවෙයි ලියනු ලැබේ බලයක් ඇති විට ලඝුවරින් ලිවීමේදී බලය ලඝු මුලට ගෙන ලියනු ලැබේ ඒක මොකද 8.2.1 මෙයාගේ දෙවෙනි බලය මේ වගේ ගානක් දැක්කොත් මෙයාව ලඝු වලින් ලියන්න මේ බලය ලඝු මුලට ගන්න
2යි LB ඔය දෙන්නේ 8යි දශම 2යි 1යි 3යි ඔන්න මේ බලය මුලට ගනින් පුතේ අංක දෙක බලනවා 17.8යි 1 හරි 5 3 මේ බලන්න අපේ ප්‍රශ්නමයි එකක් මගේ පාසල වල හොඳට අංග වෙනවා උඩපඩි අමාරුවක් තියෙන මේ භාගයේ දෙන තේරෙන්නේ නැහැ තාම මට මේ භාගයේ කියන්නේ නේමයි බං මේ කියන්නේ කොටු කරේ නම් මේ කොටු කරේ ලියගන්න නැත්තම් වල දුසරමයි පුතේ භාගයක් ලියද්දී මෙහෙම භාග ලියන්න එපා දෙකෙන් එක කොපිය දෙකෙන් දාන්නේ නැහැ සමාන විභාග ලියන්නේ මෙහෙම එක උඩ මෙහෙම කොහොම දාන්නේ නැහැ සමාන විභාග ලියන්නේ මෙහෙම අනිත් ඒවා මේ විදිහට යන්නේ ඕක වැරදි භාගය ලියද්දී මේ එක උඩ දෙක යට මේ දෙවෙනි කොටුවේ උඩ 1 2 8 උඩාන උඩින් ගුණ කරන සංඛ්‍යා තියෙන්නේ උඩ පුතේ ඔන්න ඕක මේ තමයි භාගයක් ලියන විදිය එක උඩ 2 යට එකතනින් තමයි ගුණ කරන පූර්ව සංඛ්‍යාව තියෙන්නේ පුතු සංඛ්‍යාව තියෙන්නේ මේකේ දෙක කියන එක සෙට් එක බෙදලා තියෙන්නේ යට සමේක මෙහෙම ලියන්න පුරුදු වෙන්න මේ මෙයාව ලඟවලින් ලියද්දී මුලට ගන්න යාල පළවෙනි තුනයි LB 17.8යි ඔන්න ඊළඟට අංක 3 17.9යි දෙකේ තුන්වෙනි භාගය ලඟවලින් ලියද්දී මුල මුලට ගත්තා LB 17.9යි ඔය හතරවෙනි එක 55.7යි 2යි නම් මෙයාගේ දෙවෙනි බලය නම් ලඟවලින් ලියද්දී දෙක උඩට ගත්තා LB 55.7යි ඔන්න බලය තිබ්බොත් බලයෙන් වෙන ගන්න අස්සලිය කියනවා 17.8යි 9 මුල තුනක්ේ තුනේ උඩට ගන්න LB 17.8යි 9 ඔය තමයි කරන්නේ ඊගාව එක තමයි වැදගත් ඒකෙන් කරන වර්ගමූලය වර්ගමූලය කියන්නේ භාගය වෙනි බලය ඒකෙන් මෙන්න මේ වගේ ඉන්නේ වර්ගමූලය කියන බලන්නකො දර්ශක පාඩකේ වර්ගමූලය පැහැදිලි කරලා දෙන්නේ දැනට බලන්න මේ විදිහට ඔයාලට තියෙනවා පහ කියන සංඛ්‍යා 55 වර්ගමූලය මේක මෙහෙම කියන්න පුළුවන් 55 ලියලා අන්න එයාට භාගය වෙනි බලය කියලා දෙන්න වර්ගමූලය කියන්නේ භාගය වෙනි බලය 55 භාගය වෙනි බලය මේ 67යි කියන්නේ වර්ගමූලය මේක ලියුවේ ඇති 67 භාගය වෙනි බලය මේ සංඛ්‍යාවේ භාගය වෙනි බලය මේ 52යි වර්ගමූලය මේක ලියුවේ ඇති 52 භාගය වෙනි බලය එයා පුරාවට ලියන්න 19 මෙයාම ලියුවේ ඇති 19 භාගය වෙනි බලය 37 එයාම ලියුවේ ඇති 37 භාගය වෙනි බලය ඊට වර්ගමූලයක් කියන එකේ තේරුම භාගය වෙනි බලය ඔය හරි වර්ගමූලයක් දැක්කොත් ඔයා හිතන්න ඒ ඉන්නේ භාගය වෙනි බලයේ මේ දැන් නියමිත වර්ගමූලයක 55යි වර්ගමූල 3 මේ තුනත් උදාවට දාන්න එක්කෝ මෙතනින් නැත්තම් මෙතන මෙයාට කියන්න පුළුවන් තුනේ එකේ බලය 55 තුනේ එකේ බලය කරන්න දෙන්න ප්‍රශ්නයක් නෑ හරි තුනේ එකේ බලය තුනේ එකේ බලය ඊගාවට 14.9 තුන කියන්නේ මෙයාගේ තේරුම 14.9 තුනේ එකේ බලය මේ බලන්න තේරෙනවා තුනේ එකේ බලය මේ 53.4 කියන්නේ තුනේ එකේ බලය කියන්නේ 53.4 තුනේ එක වෙන්නේ ඉගෙන බලය එක දශකයේ විතර තියෙන දෙකේ පස්වෙනි බලය ඊළඟට 17 තුනේ එක කියද්දි මේ කියන්නේ 17
මෙන්න තුන තිබ්බොත් තුනෙන් එකේ බලය. හරි. 79යි 3යි ඒ කියන්නේ 79 තුනෙන් එකේ බලය. ඔයාට උගන්වන්නේ පිටේ තුනෙන් එකේ බලය දක්වා විතර. ඒකට හේතුව පරිමාව පාදකේ එනවා ගෝල එකේ කරේ. ගෝල එක පරිමාවය. ගෝල එක පරිමාව සූත්‍රයේ R ඝනය කියලා එකක්. R ඝනය. අන්න ඒ වගේ එකක අරේ හොයා ගන්න පුළුවන් වෙන්න බෑ ළමයට. එහෙනම් එකේ බලය අයින් කරන්න. මේ වර්ගමූල වලින් කරන්නේ බලය අයින් කරන්න. ඕනෑම පදයක බලය අයින් කරන්න. ඒ සාමාන්‍ය නියමනේ. අපි හිතමුකෝ දෙකේ ඒ වල දෙවෙනි බලය. දෙවෙනි බලය අයින් කරනවා වර්ගමූලය දාන්න. එතකොට මේ එයා කියන්නේ සමානයි t. ඒ වල තුන්වෙනි බලය තිබ්බනම් වර්ගමූලය ඕක දාන්න. එතකොට එයාට කියනවා මෙන්න. ඒ වල හතරවෙනි බලය තිබ්බනම් එයාට දාන්න ඕනේ ඒ වගේ. උදාහරණ 7. එතකොට මෙයාට මෙයා කැපිටේ. ඒ වගේ. ඒ වල පස්වෙනි බලයක් තියෙනවා නම් එතනින් දාන්න ඒ උදාහරණ 5යි. එතකොට මෙයාට මෙයා කැපිටේ. මේ වර්ගමූල ඉගෙන ගන්නේ අන්නේ හේතුවයි. දැන් අපි මේක ඉගෙන ගන්න ඕනේ. හරි. එතකොට තමයි අපිට ඒක අවශ්‍ය තියෙන්නේ මුන්න ඔය දක්වා විතර. ඒකයි තුනේ එකේ බලය දක්වා විතරක් තියෙන්නේ. කිසිම ගානක ලඟවල මෙතන බලය තුනේ එක මිස වෙන හතරෙන් එක පහෙන් එක හයෙන් එක කවදාවත් නැහැ. කවදාවත් ඔය තමයි වර්ගමූලයේ කතන්දරය. හරි. දැන් බලන්න වර්ගමූලයේ ලඟුන ආකාරය. මේකේ සරල පොඩි ලෝක ටිකක් විදිහට දැනෙන්නේ. නමුත් අනුමතරුවේ කිව්වොත් ඒකවල තේරුම් ගන්න දාලා. සංඛ්‍යාවක් දැක්කොත් වර්ගමූලයේ තියෙන විදිහ. දැන් බලන්න පුතේ ලකුණු කියන විදිහ. ඔයාලට ගන්න පළවෙනි 14.9යි 3. මෙයාගේ වර්ගමූලය. මේක අපි ලකුණෙන් ලියද්දී භාගයේ බලය දැක්දානේ. වර්ගමූලය කියන්නේ භාගයේ විදිහේ බලයක් මේක භාගයේ වලට දාන්න. LD 14.9 අන්නේ විදිහට. ඔව්. එතන ගමු දෙවි 1 55.21 වර්ගමූලය කිව්වොත් එයාගේ උත්තරේ ගන්න මෙහෙමයි වර්ගමූලය වෙනුවට භාගයේ වෙලි බලය LG දැම්ම 55.2 අර දැක්කද බලයක් තිබ්බොත් බලය උඩට ගත්ත අන්න ඒ විදියට මේ තමයි බලය වර්ගමූලය කියන්නේ භාගයේ වෙලි බලය එක උඩට ගන්න LG 55.2 ළඟට එපා සුදු පට්ටලයසි දෙවෙනි එක එනවා 14.9යි 2 මෙයාගේ තුනෙන් එකේ බලය ඔය එහෙනම් 14.9යි 2 දැම්මා හරිද LG දාන්න තුනෙන් එකේ බලය ගන්න මුලට LG දාන්න 14.9යි 2 තුන්වෙනි එක එනවා 55.7යි 4 වර්ගමූලය කිව්වම වර්ගමූලය කියන්නේ භාගයේ බලය මේ කැප් එක වෙනුවට භාගය දාන්න අනේ LG 55.7යි 4 වෙදියේ හතරවෙනි එක එනවා 18.9යි 1 එයාගේ මේ මුලම උදාහරණ. මෙයා මුලින් එකේ බලය LG 18.9යි. ආයෙත් බලන්න ඔප්ෂන් 1 38.2යි 1 නම් එයා වර්ග මූලයේ නම් භාගයේ බලය LG 38.2යි 38.2යි. එතකොට ආයෙත් 20.4යි 3 වර්ගමූලයේ උදාහරණ 3ක් තියෙන්නේ.
උදේ නියම ගන්න උදේ නියම ගන්න කියන්නේ 18.9 එකයි මේ නෝට් එක දාගන්න. අපිට මේක ඔයාලා දෙක කෝපියක් තියෙන්නේ. 20.5යි 2යි 9 14.3යි 1යි 3 10 වෙනි කියලා 30.6යි 7යි 3යි ඒ 3 හැටෙනවා කියලා දෙන්නේම නැත. වෙනවා කියලා දෙන්නේම නැත. ඊට පස්සේ ලඝු වලින් සංඛ්‍යාවක් කියාගෙන තිබෙන්නේ නැහැ පුතේ. මම මේ ආවේ සංඛ්‍යාවක් ලඝු වලින් කියන ආකාරයට දුන්නා. හරි? බලන්නකො මේ මොනවද මට ඕනේ මේ සංඛ්‍යාවක් ලඝු වලින් ලියන ආකාරයට පුදු කරන්න. මේක ලියන ආකාරයට පුදු වෙන්නයි ඕනේ. LG x සමානයි sorry 3 1යි LG 20.7 භාගයයි LG 18.9යි භාගයයි LG 20.5යි 3 1යි LG 14.3යි 3 1යි LG 30.6යි right මේ තමයි සිද්ධි. ඔය විදිහට ලඝු වලින් ලියා ගැනීමට හැකි නම් දැලෙසේ. හරි. අයින් කළා ගන්නවා. කඩට ගායි කරා. මේ හරියට ඉක්මව ගන්න. හරි මම කඩට මේක තයි කරනද? එපාරක් එපාර කියනවා. දැන් කරනවා. right. එළියෙන් කරා. දැන් මේ චුටි කැලක් කරනවා. දා වඩන පොඩි කොටසක් කියලා දෙන්න. ඒ චුටි කොටස කියලා දීලා මේක ලඝු වලින් අපි ලියමු. හරි? ලඝු වලින් ලියමු. මේ බලන්න පුතේ. පොතේ මතක තියාගන්න ලඝු වලින් ලියද්දි මේකේ ඒ කියන්නේ වර්ගමූලයේ ඉස්සරහා හරි 3 තිබුණා විතරයි පොඩ්ඩක් බලන්න ඕනේ මේ එකේ බලය තියෙනවා. ඒ කියන්නේ 3 තිබ්බොත් මේක මේ එකේ බලය කියලා තේරෙන සංඛ්‍යාව දැක්කම මේ එකේ බලය කියලා තේරෙනවා. ඒ තරමටම මේ අර වර්ගමූලයේ ඉස්සරහා තියෙන 3 ඉතා පුරයි. එහෙම තේරෙන්න තමයි අපි හිතන්නේ මේක 3 එකේ බලය. හරි? ගාඩක අනිවාර්යයෙන් වර්ගමූලයේ ඇතුලේ තියෙන සංඛ්‍යාවට වඩා උඩයි එළියේ තියෙන 3. හරි? ඒකට අපි කියන 3 එකේ බලය. ඒක හරි වැදගත් නේ. මේ ලැන්ග්වේජ් එක කරලා නේද මෙසේජ් එක මාර්ගවල මාර්ගවල ලඝුවලින් මේ පොයින්ට් එක මාර්ගවල
ඒ කියන්නේ වර්ගමූලය ඉදිරියේ 3 කියන සංඛ්‍යාව මූලය ඇතුලේ සංඛ්‍යාවට වඩා උදාහරණයක් පමණක් එය 3න් එකෙහි බලයෙන් තිබේ. මූලය ඉදිරියේ වෙන අගයක් තිබේ නම් එහි තේරුම එම අගයන් වලින් වර්ගමූලය ගුණ කර ඇත යන්නයි. ඒක හරියටද? තුන උදාහරණ තිබ්බේ නැත්නම් වෙනවා කියන කිව්වොත් මතක තියාගන්න ඒකෙන් වර්ගමූලය ගුණ කරලා තියෙන්නේ. නැත්නම් ඒක බලයක් එහෙම නෙවෙයි. තුන තිබ්බොත් දෙකට බලනොත් මෙන්න ඒකේ බලය සාමාන්‍යයෙන් හිතන්න. ඒක සාමාන්‍ය වර්ගමූලය විතර තුන ගන්නකොට දෙකේ බලය වර්ගමූලය ඉස්සරහින් දෙක තිබ්බොත් දෙකේ ගුණ කරලා තියෙන්නේ. මූලයක් ඉස්සරහ දෙක දාන්නේ නැතුව උදේ. ඒ සමතල මොකද තියාගන්න එක කතන්දරේ වර්ගමූලය ඉදිරියේ තුන කියන සංඛ්‍යාව මූලය ඇතුලේ සංඛ්‍යාවට වඩා කුඩායි නම් පමණ ඒ දෙන්න එකේ බලය වේ. මූලය ඉදිරියේ වෙනත් අගයක් තිබේ නම් එහි තේරුම එම අගයන් වලින් වර්ගමූලයේ ගුණ කර ඇත යන්නයි. ගුණ කර ඇත යන්නයි. දැන් මාත් මේ ගානස් පාඩමලින් මේ ලියන වර්ගමූල අගුල් 55.2යි ගුණ කිරීම 14.8යි බෙදීම 19.3යි වර්ගය මේක ලකුණේ ලියන්න. මේක ලකුණේ ලියද්දී LDX මේ වර්ගමූලයේ තියෙන එහෙනම් භාගය වෙලි බලය LD 55.2යි ගුණ කරලා තිබ්බොත් එකතු කිරි දෙක වුණට ගන්න LD 14.8යි බරාර දැන් අර මොලේ බලු පිටි දෙකම දෙන්න අඩු කිරි දෙක වුණට ගන්න LD 10.3යි ඔන්න දෙක ගන්න ඔන්න මේ ලකුණු ලියන්න. ආවරණ මේක අනිත් කරනවා දෙවෙනි ගම 25.2යි බෙදීම 14.9යි වර්ගමූල ගුණ කිරීම 38.8යි එයාගේ තුන්වෙනි බලය. උදේ සාමාන්‍යයක් තියෙනවා මේකේ. මේ වර්ගමූලය ඇතුලේ සංඛ්‍යා කිහිපයක් තියෙනවා නම් ඒ සංඛ්‍යා සේර මට්ටම මේ වර්ගමූලයයි. මේකටත් වර්ගමූලය වෙනමයි මේකටත් වර්ගමූලය වෙනමයි. ඔයාලා මේකත් දැනගන්න ඕනේ නම් මේ වර්ගමූලය ඒකත් මේ මම දාලා අම්මේ කරන් ලබන මතක් වෙන්නේ දුර්වලක ළමයෙක්. ඒ කියන්නේ ගණිතයක බැහැමයි කියන ළමයෙක් ඉන්නේ නේද? අන්නේ ළමයා මොකක්ද? අන්නේ ළමයට මේ උගන්වන්න. ඊයේ පාඩියත් එහෙමයි මේකත් එහෙමයි. ඔකේ මම කියපුවා මම උගන්වන්නේ පස්සේ බැරි බලනකොට. බැරි වෙලා ඉතින් මේ විතර මේ දීපුවා. 28.2 බෙදීම 19. මේක කියනවා වර්ගමූල. එහෙනම් පුතේ මෙයාගේ තේරුම තමයි සැබෑ තේරුම මේ 28.2යි එකට වර්ගමූලය අයිති 19ට වර්ගමූලයයි. ඔන්න ඔකයි තේරෙන්නේ. දැන් මෙහෙම තිබ්බා කියන්නේ ඔබේ 55.4යි මේ 14.8යි ගුණ කිරීම 27යි කොහොමද?
වර්ගමූලය 3. කොහෙද? එහෙනම් මෙයාගේ සැබෑ තේරුම මේ විදිහට එක වගේ. 55.43 වර්ගමූල 3. ಗುಣ කිරීම 27 වර්ගමූල 3. බෙදීම 17.81 වර්ගමූල. මේ හැම සංඛ්‍යාවකම පළවෙනි තුන්වෙනි කිනවල 16.81යි 55.74යි බෙදීම 19.3යි 1යි ಗುಣ කිරීම 37. කොහොමද කියනවා? එහෙනම් මෙයාගේ තේරුම මේ සේරමත්තම මේ වර්ගමූලයයි 16.81 වර්ගමූල. ಗುಣ කිරීම 55.74 වර්ගමූල. බෙදීම 19.3යි 1 වර්ගමූල. 37 වර්ගමූල. අන්න ඒ වගේ පිටේ කතන්දරේ. වර්ගමූලය ඇතුලේ සංඛ්‍යා ගුණක් තියෙනවා නම් එයාගේ තේරුම වර්ගමූලය ඒ සේරවට තමයි කියන එක. එහෙනම් දැන් ක්‍රියාව කියන බලන්න අපේ ඒ බලන්න LPX උතා ගන්නවා මෙන්න එක වර්ගමූලයක් නේ. ඒ කියන්නේ භාගය වෙලි බලන්න. මේකේ උද කියන සංඛ්‍යාව මේ තියෙන්නේ. යටින් කියනවා නම් අනිවාර්යයෙන් මේ වගේ බෙදීමක් ගන්න තියෙනවා. මේ වගේ බෙදීමක් තිබුණොත් තමයි ඒ සංඛ්‍යාව යට තියෙන්නේ. එහෙම නැත්නම් සම් මේ දරෝ මේ සෙට් එකම උද කියන සංඛ්‍යාව. බෙදීමට තිබුණොත් විතරයි යට දෙන්නේ. නැත්නම් සෙට් එකම උද කියන සංඛ්‍යාව. හරි. දැන් මෙයා ගත්තාම මේක වර්ගමූල. භාගයයි LP 25.2යි. ඔය මේ උඩ ටික ලියලා ඉන්නේ. පස්සේ තමයි යට ටික ලියන්නේ. ගුණිකයට එකතු කිරීම දැනෙනවා. අර තුනම උඩට ගන්න. LP 38.8යි. ඔන්න පුතේ බලන්න. අපි කිරීම භාගයයි වර්ගමූලය. මේ වර්ගමූලය වෙනස් අයිති භාගය. LP 14.9යි. ඔන්න ඒ විදිහට. ආවරණය සීනේ තුන්වෙනි ගාන 55.2 බෙදීම 19.7 මුල කිරීම 53. මෙන්න මෙයාට කාලෙන් තුනෙන් එකේ බලය. වර්ගමූලයේ මේ දෙක විතරයි. අරගෙන නැහැ. දැන් මෙයාට කොහෙන්ද යන්නේ? ඒ වගේම හතරවෙනි එකේ 5යි වර්ගමූල 17.8යි 1යි බෙදීම 52.9යි. මෙයාට කොහෙන්ද යන්නේ? මේකට තුනෙන් එකක්දී මේකට තුනෙන් එකේ බලය මේකට තුනෙන් එකේ බලය. අරගෙන මුකුත් නැහැ. උඩ ටික ලියලායි. තුනෙන් එකේ බලය මේක තුන මේක නැහැ. LDX තුනෙන් එකයි LD 55.2යි ගුණිතයට එකතුව LD 53යි. වරහණ දැම්මා. අඩු කිරීම වරහණ තුනෙන් එකයි LD 10.3. එයි ඔය විදිහට. දැන් මෙතෙක් උදාහරණ ගන්නවා මෙහෙම තිබ්බොත් මේකේ තේරුම පහින් ඉක්ම කරලා තියෙන්නේ. වෙන සංඛ්‍යාවක් තුනකේ පහින් ඉක්ම කරලා තියෙන්නේ. දන්නවනේ මම අඳුන්දර LD x සමානයි LD 5යි ගන්න මේ වර්ගමූලය. භාගයයි LD 17.8යි 1. ඔන්න සුද්ධෝ එය. අඩු කිරීම මේකේ LD භාගයට නොවන භාගයයි LD 52.9යි ඔන්න. ඔය තමයි ඒක. හරි. ඔන්න ඔය විදිහටයි ඒක යනවා මෙලස තමයි පස්වෙනි. හතරයි වර්ගමූල 16.3යි 1යි බෙදීම 19.53යි මුල කිරීම 2.2යි 1යි 3 වර්ග. පාඩ දෙකක් දාන්න. අනිවාර්යයෙන්ම ලැබෙයි. මේවා කියන උදේට බුදු වේ. උදේට බුදු වේ. 55.2
LP x සමානයි දැන් සාමාන්‍යයෙන් මම හොයනවා මට මේක ඇත්තටම අල්ලගන්න බැරුවයි කියලා මම කරන්නේ මේ ගණන් සෙට් එක විතරක් ටිකක් ලියලා ගන්න පොලේ. ගණන් ටික වෙන විතරක් වෙනම පොලේ එක ලියලා ආයෙත් තනියම ලකුණු කරනවා. මම මේ හතරෙන් කියන්නේ ඔයාලා දැන් පොතේ ලියන්නේ තියෙන්නේ. හතරෙන් ගන්න ආයි කියලා දෙන්න. හතරවෙනි ගණන් තමයි මේ තියෙන්නේ දෙවේ. වර්ගමූලයේ ඉදිරියේ 3 කියන සංඛ්‍යාව නැතිනම් ඒ කියන්නේ මූලයේ ඇත්ත සංඛ්‍යාවක් උදායි නම් පමණක් ඒත් මේ දෙකේ වර්ගය. මේකේ මූලයේ ඉදිරියේ වෙනස් අධ්‍යයක් තිබේ නම් එහි තේරුම වර්ගමූලයේ ගුණ කර ඇත යන්නේ. තේරුණාද? වර්ගමූලයේ ඉස්සරහ කියන්නේ 5. ඒක තේරුම මූලයේ ගුණ කරලා කියලා කියන්නේ. ගුණ කරනවා කියනවා කියන්නේ මේක අයිති වියුක්ත තියෙන්නේ. යකට යනවා නම් මේක අනිවාර්යෙන් දෙදෙන්න. ඉතින් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ අදහස මේකයි මේකයි උද. මේකට වෙනම ලකුණු දැම්මා LG 5යි. එකතු කිරීම වර්ගමූල භාගයේ LGක් ඔබ. ඊට පස්සේ ඔන්න මේ විදිහ. පැහැදිලි? ඔය තමයි කතන්දර. මේවම මේ 5 කියන සංඛ්‍යාව ගත්තාම ඒකෙන් මේක ගුණ කරලා තියෙන්නේ. එතකොට මෙයයි උඩ බෙදීමක් ඒ කියන්නේ මේකයි ඉතින් මේක. එහෙම අයිතුනා නම් මේක යට යන්නේ. ඒක යට. බෙදීම. මේකේ ගුණ කරලා තියෙනවා ඒක අයිතු උඩට. ඒ වගේ ගණන් තියෙන දැන් මෙන්න බලමු. LGX මේ හතරේ ගුණ කරලා තියෙන්නේ. මේකට ගුණ කරලා තියෙන්නේ. LGX සමානයි LG 4 වර්ගමූලයේ භාගයේ වෙලි බලය. එකතු කිරීම භාගයේ වෙලි බලය. LP 16.9 මේ සෙට් එක ඔත්තේ උඩ තියෙන්නේ. එකක්වත් බෙදීම ගන්න නැහැ. බෙදීම ගන්න තියෙන්නේ මේක විතරයි. එහෙනම් යට තියෙන්නේ මෙයා විතරයි. අනිත් ඔක්කොම උඩ. LP 16.9 එකයි. දාන්න. හරි දෙක උඩට ගන්න. LP 0.213යි. ඔය සෙට් එක මේ උඩ ටික. ඊට පස්සේ අනු කිරීම දැම්මා. එකක් තියෙනවනේ මේ. මෙයා භාගයයි LP 19.5යි උඩ. ඔන්නෝම එකටම සම්පූර්ණ ලියන්න. තත්ත්වය ලියන්න. ඔය තමයි ලඝු වලින් ගන්න ලියන විදිය. ඔයාලා මේක දැන් ඉස්සි අල්ලගත්තා ඒක. හරි. ඇතිනේ? ගැටලුවක් තමයි ගොඩක් වාගේ ප්‍රශ්න කරන්නේ තව එකේ මේ වගේ තව වෙනස් ටිකක් ලියන්න ඕනේද? ඕනනම් ලියමු සර් කියන්නේ. සෙට් නම් සෙට් සර් කියන්නේ. ඒක වාගේ දෙවියේ. ලියමු සෙට් නම් සෙට් කියන්නේ. right. මොන ලස්සන නෝට් එකක් දුන්නා ඔයාලා පේනවනේ. මේ ලඝු වල මුල ඒ කියන්නේ ලඝු වල ලියන ආකාරය පුදු කරගෙන. උදේ මේ මොන්ලයින් වල ලඝු වෙන්නේ වලහා ඔන්න නිකන් නෙමෙයි කියන්නේ ඔන්ලයින් කියන්නේ ෆිසිකල් කියන දෙන්නේ. ඔන්ලයින් ක්ලාස් එක ෆිසිකල් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් වුණා මුල 4 තියෙන්න බෑද? බෑ. මම ඒක තමයි විස්තර කරලා කිව්වේ. වර්ගමූලයක් ඉස්සරහා කිසිම වෙලාවක වෙන 4න් එකේ බලය, 5න් එකේ බලය, 6න් එකේ බලය එන්නේ නැහැ. 11 විතර ළමයි. ආවොත් එන්නේ 3 විතරයි. මොකද වර්ගමූලයේ ඉලක්ක තිබුණ 2න් එකේ බලයනේ. ඉස්සරහා 3 තිබුණොත් තමයි 3න් එකේ බලයක් එන්න පුළුවන්. දැන් ඒක 3 උදාවරණ දෙන්න. නැත්නම් අනිවාර්යයෙන් 3 කිරීම කියලා දානවා.
ඒ සමුලේ ඉස්සරහා යම්කිසි අගයක් තිබ්බොත් මෙන්න මේ සෙරෙන් එක සමාන අගයක් තියෙන්නේ. එහෙම තිබුණොත් අදක තියාගන්න අතරේ ගුණ කරනදී එන්නේ නැතුව නෙමෙයි එනවා. 11ට මොනෙන්ද එන්නේ? 11ට බලන්න උඩින් එන්නේ ගණේ විතරයි. ඒක ගෝලෙට පරිමාව ගණේ කියලා එන්නේ. දැන් මේ තුන නෙමෙයි ඕන උපරම බල දාන්න පුළුවන් ඉස්සරහා. ඔයාලා මතක තියාගන්න කිසිම අගයක් එන්නේ නැත්තේ තුන විතරයි උදාවට දාන්නේ. වෙන අගයක් තිබ්බොත් ඒක කොම් ගුණ කරනවා නේ. සාමාන්‍ය මොනේ දෙකේ ඇතිද? ඔයාලා කිතේ කියන්නේ. උගෝ කියන්නේ වෙනවද ඕනෙද? සෙට් නේද? හැමෝටම සෙට් නේද? සෙට්. එලා අපි ඒකේ ඊගව ප්‍රශ්නට යමු. ඔන්න මෙතන ලඝු වලින් සංඛ්‍යාවක් ලියන ආකාරය සුපිරි පරිවෙන්න පැහැදිලි කරලා දුන්නා. දැන් කියන්නේ යුක්ති කතන්දර. හරි? යුක්ති සංඛ්‍යා සම්බන්ධව සුළු කිරීම ටික අපට සරලව කියලා දෙන්නේ. යුක්ති ගුණ කිරීම, යුක්ති එකතු කිරීම, යුක්ති අඩු කිරීම, යුක්ති බෙදීම ඔය ටික සරලව කියලා දෙන්නේ. ඒක පොඩි ෂෝට් නෝට් එකක් විතර කියලා දෙන්නේ. එතනින් පසුව පාඩම ඉවර වගේ තමයි. ගණන් දෙන්නක් තියෙන්නේ. හරිද? රයිට්. අපි බලමු සිංහල කාලේ ඉන්නකොට. තමයි මොකෝ කියන්නේ? සිංහල කාලේ ඉන්නකොට. ඔයාලා කැමති නම් කියන ඇත්තයි ඕනේ නැහැ ඉතින්. උසාලයි කැමති තමයි තියෙන්නේ. අනේ සර් අපිට සින්දු එපා අපි දිගටම හදාගෙන යම්මේම. එහෙමද ඕනේ සින්දුවක් අහනවා නම් අහමුද? මොකද කියන්නේ? සින්දු එපානේ අපි ගණන් හදමු. එහෙමද? Alright. හරිනේ. එහෙනම් ලස්සන සින්දුවක් කාලේ මොනේ? right. එහෙනම් right. අපි චාමර වීරසිංහේ සින්දුවක් කියන්නද පුතේ? අපි චාමර වීරසිංහ මහත්තයා ලස්සන සින්දුවක් කියන්නද? කියන්න. ඒක පොඩ්ඩක් අපි අහලා බලමු මේ ඊයේ පෙරේදත් අපේ චාමර මහත්තයා මේ උසලාන වගේ එකක් එක දිගට. ලස්සන සින්දුවක් තියෙනවා ඉන්නකෝ මං කියන්නේ. මම කියන්නන්නේ. ඔව්. right. පුතේ මම ආරාධනා කරනවා මගේ ආදරණීය සගයට ඔයාලා ඉස්සරහ සින්දුවක් කියන්න කියලා. මොකද මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මම සාමාන්‍ය බඳුන්ලා දෙනවා මෙයාව. ඉතා දක්ෂ ඉගෙනගත්තු ආදරණීය කොල්ලෙක් වගේ මගේ ගෙස්ට් තමයි මේ ඉන්නේ. සාමාන්‍යයෙන් A level බයෝ කරලා ඒ දෙකයි B එකක් කරගත්තු මේ සුපිරි දරුවෙක්. වෙනස්ම ආරයකට වෙනස්ම විදියට හිතන අමුතු එකෙක්. හරිනේ. ආරය කියනවා තියෙන්නේ. ආර ටැලන්ට් එකක් තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා මගේ යාළුවට ආයෙ ඉස්සරහ අසන සින්දුවක් කියන්න කියලා. රයිට් ආරාධනා කරනවා. මගේ වොයිස් එක මම පස්සේ කියලා දෙන්න.
අපි වෙනස් නේ අතීත මතක අරන් නුඹ ගිය දුරක කරන වැරපාවුල ඉඳගෙන මම ඇඬුවේ දුකට රත්තරන් තුකලේ එරවඳින ඇතුකලේ ඉන්නේ ඇතුකලේ එරවඳින ඇතුකලේ ඉන්නේ නුඹ ගැන කියන වචන නුඹලා ගන්න දෙදුව ඇතුකලේ එරවඳින මම ඇඬුවේ දුකට රත්තරන් ඇතුගල කන්ද තවම සඳසිප ගන්න තරම දැක දැක ඉන්න බැරුව මවිදිත ගිනි වැටුනම ගුරු නැත අවසන්තයි අඬාවි දුකට රත්තරන් ඇතුගල විතර වඳින ඇතුකල නිරය ඇතුකල එරවඳින ඇතුකල නිරය නුඹ ගැන කියන වචන නුඹලා ගන්න බැරුව රන්තාලිය වැවලඟ මුල් කාලේ මතකද අතීත මතක නුඹ ගිය දුරක තරම වැළුපාපුල ඉඳගෙන ඇඬුවේ දුකට රත්තරන් ඇතුකලේ එරවඳින ඇතුකලේ එරවඳින ඇතුකලේ නුඹ ගැන කියන වචන මුලා ගන්න right පැටව කොහමද හොඳයිද නරකයිද ඔයාලා තමයි කියන්න ඕනේ ඔයාලා තමයි කියන්නේ අවයි ටිකට සෙට්ද බං යම්මා නියමයි තද thank you නියමයි thank you නියමයි right හොඳයි නියමයි right thank you පුතේ thank you ඔය අසලදී අපි එකක් කියන්න ඕනේ නේද ඔය අසලදී අපි එකක් කියනවා පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ හැබැයි මේ වොයිස් එකක් කාටවත් සෙකන්ඩ් නෑ ආයේ යාළුවා කියලා නෙමෙයි තාමකියක් කියලා ගලුවොත් අපියා ඉස්සරහින් ඉන්නවා තාමෙදී අඬ ඊයේ ගන්න අයව පොඩ්ඩක් මේ කියන්නේ අවසාන කාලේ දෙන්න සුබිලේ right එයා වෙන්නේ වයින් එලගිරි මොනවමයි ලබ් එකේ ආරම්භය පට්ට විදියට කියලා දුන්නා දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ බියුටි එකේ බියුටි කතන්දරේ සුපිරියාවන සුප්පාතාවක් මේකේ හරි කතන්දරේ බියුටි කියන්නේ ඒක තමයි බලමු අහගෙන right බියුටි කියන එක ආරම්භ වෙන්නේ මෙන්න මෙතනදී right सामान्य मधुर दिया गया ब्यूटी क्या है මේ ලඝුවල හරි ලඝුවල මතක තියාගන්න මේ තමයි beauty මේ තමයි සංඥා උදේ ලඝුවල beauty හරි මේ එක දාලා උඩි තීයපුර නෙවෙයි පුරා ප්‍රවේදී තීයපුර නෙවෙයි මෙයාගේ තේරුම ඍණ එකයි කියන්නේ
ඊට පස්සේ දෙක දැම්මම පස්සේ ඔය කියන්නේ දෙක දෙකයි කියන්නේ. තුන දැම්මම එන 3යි කියන්නේ. හතර දැම්මම එන 4යි කියන්නේ. මේ යුති පහකින් ගොස් එන 5යි. මේ යුති කෙනෙක්ගේ තේරුම ඍණ වගේ. යුති කියන්නේ ඍණ සංඛ්‍යාව. ඍණ සංඛ්‍යාව. ඍණ සංඛ්‍යාව. යුති එකයි කියන්නේ ඍණ එකයි. යුති දෙකයි කියන්නේ ඍණ දෙකයි. යුති තුනයි කියන්නේ ඍණ තුනයි. යුති හතරයි කියන්නේ ඍණ හතරයි. මේ තිබුණේ යුති එක ඍණ එක. ඍණ දෙක. ඍණ තුන. ඍණ හතර ඍණ තුන. ඔයා මෙන්න මේක තමයි පොඩක් තුලේ ලියා ගන්නකො. ඒ පොඩ්ඩෙන් ලියාගෙන. මම මේ දෙන පොඩි නෝට් කෑල්ලක් දෙන්න ලියාගන්න. ඒ තමයි පිටව ටික. විමුක්ති සුළු කරන විට විමුක්ති සුළු කරන විට දශම සංඛ්‍යා වෙනවා. දශම සංඛ්‍යා වෙනවා. විමුක්ති සංඛ්‍යා වෙනවා. සුළු කළ යුතුයි. සුළු කළ යුතුයි. විමුක්ති සුළු කරන විට දශම සංඛ්‍යා වෙනවා. විමුක්ති සංඛ්‍යා වෙනවා සුළු කළ යුතුයි. මෙතෙන්ම ඔයාලා කැන්දරලාම පළවෙනි එකේනාට විමුක්ති එකතු කිරීම. උදාහරණයක් විමුක්ති 1.8.1.2 එකතු කිරීම බිඳුව දශම 9.1.2 ඔන්න ඔන්න තමයි අපේ ගණන් තියෙන්නේ ඔයාලා. සුළු කරලා. එයා කරන්න ඕනේ මේක ලියාගත්ත මේ. ඔය විභාගයේ එන විදිහට මම තරම් කියලා දෙන්නම්කෝ. අනවශ්‍ය දේවල් දාන්න නැතුව දෙකයි ඔන්න ඔන්න එකතු කරගන්න දාන්න. 1.1.2 2.2 1.1.2 9.8 17 එකක් ඉතින්. අන්න ඒක මේ කරා. එකක් ඉතින්. මෙන්න මේ ඉතිරි එක මේකයි එකතු වෙන්නේ. ඔය කියන්නේ ධන එකයි ඍණ එකයි. ධන එකයි ඍණ එකයි තිබ්බේ උත්තරේ මේ. සදිස් සංඛ්‍යා හරි. ධනයි ඍණයි කියන එක ඉස්සර අඩු වෙනවා. අඩු වෙන ලොකු එකේ අපි මේ තිබ්බේ ඒකත් දැක්කම බලගන්න. මේ වගේ විමුක්ති එකතු කිරීම විමුක්ති කියන්නේ විමුක්ති දෙකයි. විමුක්ති තුනයි කියන්නේ විමුක්ති 6යි. විමුක්ති එකයි විමුක්ති දෙකයි කියන්නේ විමුක්ති 3යි. බිඳුවයි විමුක්ති එකයි කියන්නේ විමුක්ති එකයි. ඒ කියන්නේ විමුක්ති දෙකයි කියන්නේ විමුක්ති 7යි. විමුක්ති 3යි විමුක්ති 5යි කියන්නේ විමුක්ති 8යි. ඒකෙන්ද විමුක්ති එකතු කරන්න පුළුවන්. හරි. එකතු වෙලා ඒ සංඛ්‍යාවෙද කියන්නේ විමුක්තිමයි එන්නේ. දැන් මේක අසමානව එනවා කියන විමුක්ති දෙකයි බා. විමුක්ති දෙකයි ධන එකයි කියද්දි ලොකු එකේ කුඩායි. විමුක්ති එකයි. විමුක්ති එකයි ධන තුනයි කිව්වොත් ධන දෙකයි. විමුක්ති දෙකයි ධන දෙකයි කිව්වොත් බිඳුවයි. විමුක්ති එකයි ධන එකයි කිව්වොත් බිඳුවයි. විමුක්ති දෙකයි ධන දෙකයි කිව්වොත් බිඳුවයි. ධන තුනයි කිව්වොත් ධන එකයි. එයි විමුක්ති එකයි බිඳුවයි කියන්නේ විමුක්ති එකයි. ඔන්නේ ලකුණු දෙක අසමාන වෙනකොට අඩු වෙනවා. අඩු වෙලා උත්තරේ දැන් ඔයාලා කියනවා මේ එකයි විමුක්ති එකයි. උත්තරේ බිඳුවයි. පාඩුවේ වඩා ලස්සන ඔය දෙන මේ මේවා තමයි වැදගත්. ඔයා දිහා කරනවා යා මම උදව් වෙන්න මේ දේවල්. එනවේ නෝට් එක. උදා පට්ට වැදගත් ප්‍රශ්න. දෙක. එවුන් කරන බලන්න. විමුක්ති එකයි 8යි එකයි 2යි එකට එකතු කරනවා. බිඳුව දශම 1.1.2 උත්තරේ ගන්න. තුන්වෙනි එක නා විමුක්ති දෙකයි 57යි 63ට එකතු කරන්න. විමුක්ති එකයි 9.1.2 උදා වැඩි කරගෙන යන්න. අංක 4 විමුක්ති දෙකයි 6යි 1යි 3යි පොත දෙක කරන්න 1.8යි 1යි 5යි 2. පස්වෙනි එක නා විමුක්ති 3යි 7යි 2යි 8යි 5ට එකතු කරන්න
විවෘති 1.7යි 1යි 3යි 1. සර් නමස්කාර නෝයින්දේ. හරි පුතා නිකන් ඉන්න ගමන් පාඩම් කරත් ඒ මුතුල ඕකේ නම් ඉතින් ටිකක් කම්මැලි වගේ නම් චුට්ටක් නැගිටි. නැගිටලා හරි මොකක් හරි ගානට අරගෙන පොඩි සින්දු කියන්නත් මවන්න. මවලා පොඩ්ඩක් අසල ඩාන්ස් එකක්. ඒතර වැඩි නැහැ. අසල සින්දුවක් තියාගන්න පොඩි මොකක් වගේ. high speed එකේ normal සින්දුවක් කියන්නේ. දෙකම පස්සට කරලා නැගි. නැගිටලා අසල ඩාන්ස් එකක්. අසල ඩාන්ස් එකක්. අසල. කොහොමද? 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 මම අද දැක්ක මේ කැරලෝ එක කරන එක. ඒක මේ මට මතකයි. ඒකත් ඉතින් ලස්සන තමයි. කොහොමද ගන්නේ? පොඩ මාන මිස්ටේක්. එයාලගේ අක්කුත් යම්තු විදියට මෙහෙම නේද? කොහොම යන්නේ? ඉංග්‍රීසි ලස්සන. මෙහෙම සෝයිනේ ඒ ඩාන්ස් කරද්ද මම කොහොමද කිව්වේ මම මේක. ඉංග්‍රීසි අර මොකද සිද්ධ වුණා සිද්ධ වුණා මම මොකද සිද්ධ වුණා චාලු වෙන්නේ මම දෙන්නවා කිව්වේ ඒ කොහොමද කියන්නේ අතුගල කියනවත් අතුගල කියනවා කියන්නේ ඒ වගේ අතුගල වෙනවා එවලේ ඇත්තද මම මේක ප්‍රැක්ටිස් කරලා කියනවා මොකද ඒ සින්දුවට සාධාරණයක් කරද්දී සින්දුවේ තියෙන එක පෙන්වන්න ඕනේ ඇත්තද ලියන මදිනවා කියන්නේ වදින එක පෙන්වන්න ඇත්තද ලීනිරේ නේ ඇත්තද පෙන්වන්න ඕනේ පොඩි කාලේ පෙන්වන්න එහෙම දාන්නේ ඔය ටික පෙන්වන්න එහෙම පෙන්න වෙන්න තමයි ඒ වැඩේ කරන්න හරි නේද අසන සින්දුවක් හදන්න ඉන්නකො මම හදලා දෙන්න ගැම්පල් එකක් දැන් මේ කරගෙන කොපි මේක කරන්නේ මම හොදවස්තුව කොපි මාධ්‍ය බලන්නේ දෙක දෙක ඉක්වල් වෙන්න කියෝ ඊට පස්සේ බලන්න ඉක්මනට කරන්න ඕනේ පටපන්නේ ඔයා නිසා අදලා මුතිය සුදුන්නා තරහවෙලා දෙපදිය මන්ද වීඩියෝ කරන්නේ නැහැ තද ඔන්න දැන් මේ මගේ මම හැමදාම කිව්වේ මේ වගේ අනුපාත ටීෂර්ට් එකක් මේ මගේ එක ටීෂර්ට් එකක් ඉන්නේ තියෙන්නේ අනුපාත මුතාල වැරදිලා ඉඳන් පා පන්තිර දැන් අනුපාත ටීෂර්ට් එකක් කරන් ඉන්නවා කියන්නේ ඒ එකක් කරන් ගියා ඉස්සර දැන් එකක් නෙමෙයි ගෙදර අර ඇඳුම් පෙටේ දැම්මොත් එහෙම දිගට අනුපාත ටීෂර්ට් අනුපාත මගේ ආසයි ඒක පුතා මෙයා හරියට පුතා මම කරලා අපි දවස් සැකන් 4ක් 5ක් විතර දාමුද මේක පාද හරි අපි ඉස්සරහට අලුත් දේවල් කරමු රයිට් පොඩි පොඩි දේවල් මේ ලස්සන දේවල් ටිකක් පුතාලට සෙට් වෙන දේවල්
ඔබ ඉන්නකෝ එක එක දේවල් කල්පනා කරලා බලලා ඔයාලට වැදගත් වෙන දේවල් නම් කියලා දෙන්න. උදාහරණයක් ඔයාලගේ වලට තව මේ උගන්වන්න පුළුවන් සුපිරි ගුරු සෙට් එකක් මම අරගෙන ඉන්නවා ඔන්ලයින් එකේ. ඒ කියන්නේ සයන්ස් එකට සුපිරි වැඩ කියලා දෙන්නම්. ඔයාලම සයන්ස් එකේ ඔන්ලයින් එකට ඒ වගේම ඉංග්‍රීසි වලට ඔන්ලයින් සුපිරි ගුරුවරයෙක් මම කියලා දෙන්නම්. සයන්ස් එකට ඉංග්‍රීසි එකට ඒ වගේම කොමර්ස් වලට ඒ වගේම ඉතිහාසයට ඒ විෂයන් වලට සුපිරි වැඩකාරයෙක් සෙට් එකක් ඔන්ලයින් එකේ මම දායාද කරනවා ඔයාලට. මේ ඔන්ලයින් එකේ. තාම සිලෙක්ට් කරන ගමන් ඉන්නේ ෆ්ලෝර් මුලදී කියලා දෙනවා. එන්න හැමදාම ප්‍රකාශ කරනවා කියනවා. හැබැයි මම සෙට් වෙන්න. ඒ කියන්නේ ඔන්ලයින් එකේ ළමයාට සුපිරි හරි වෙන්න මේ කරනවා වගේ කරන කෙනෙක් වෙන්න. අන්න එහෙම කට්ටිය නම් දැන් මේ සර්ච් කරනවා ඉන්නේ. මම දුවා මේක අවසන් දෙකතුල ගිහින් අන්නයිම කීයට ගන්න. ඊට පස්සේ මම දුවා ඔන්ලයින් එකේ ගෙදර ඉඳගෙන ෆිසිකල් පන්ති වගේම සෙකන්ඩ් ක්ලාස් එක අපේ වගේ මේ ගෲප් එකක් එක්ක සෙට් වෙයි. සුපිරි වැඩ කරනවා දෙන්න. හරිද? කොහොමද? රයිට්. එහෙනම් ඔය 1 2 මෙයා 2 මෙයා 9. විමුක්ති 1 එකතු කිරීම බිඳු කියන්නේ විමුක්ති 1යි. දැන් සීතල තේරුණා. මෙයා 9යි. මෙයා 8යි. මෙයා 2යි. මෙයා 13යි. මේ දෙකම තමයි ඩිංග 2යි 1යි. අචා මුන්දේ උගලනේ 1යි 2යි නේ. විමුක්ති 2යි. ඒකෙන් විතරයි බිඳුවයි. මේ වගේ තුනයි 1යි 4යි මෙතන 8යි මෙතන 8යි විමුක්ති 2යි විමුක්ති 1යි 1යි. මේ විමුක්ති 3යි 1යි විමුක්ති 2යි. මෙතන 1යි 6යි මෙතන 1යි 11යි මෙතන 4යි මෙතන 14යි මෙතන 1යි. එක ධන විමුක්ති 3 ධන විමුක්ති 1. හරි 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 ඔන්න විමුක්ති එක්ක කිරීම හරි මම හිතනවා ඔයාලට විමුක්ති එක්ක කිරීම තේරුණා වගේ. I think you understand plus විමුක්ති. හරි හරිනේ හරිද හරිනේ ස්ටොප් බලන්න තමයි ඕනෙද මේක ඉක්ු කරන එකේ ඕනේ නෑනේ ඕනේ නෑනේ ඕකේ ඕනේ එපා ගණන් කියන්නේ මම දෙන්න පෙරෙන්නේ අන්තර එපා කියන්නේ ඕනේ ඕනේ तुम यूजर के नहीं अनित क्या है डिजाइन वाले अति के लिए हाँ पवन ट्राई करते हाय हाय विमुक्ति देखा है इसमें बाहर इकाई तुनाई एक देखा है इसमें नाम है इकाई देखा है तो करो ओ आफ्टर एक के नाम विमुक्ति इकाई इसमें है बिंदु आई देखा है एक इकाई इसमें नाम है इकाई देखा है एक तो करो आफ्टर एक के नाम विमुक्ति देखा है इसमें 50 इकाई तुनाई आफ्टर बिंदु इसमें आता है इकाई 28 इकाई ऐसा मगे हतवसरे पद्यात කියලා පුතේ අනුවාදවල මේ නම් පහ වෙනවා ඔන්ලයින් හරිද අතවසර ඔන්ලයින් ක්ලාස් එක උදාහරණ කැමති නම් ඔයාලගේ නම් දිනවල ඉන්නවනම් සම්බන්ධ කරගන්න මේ වගේම තමයි ගන්නන්නේ ෆිසිකල් වල තමයි කලිය ඒකilla එයාලට නිබන්ධන ගන්න පුළුවන් නැත්නම් මම ප්‍රීවියස් ලෙසන් එකේ දෙනවා ඒක නිසා නම් දින මම කියනවා හතවසරට මට මැසේජ් එකක් දාන්න සර් හතවසර ඔන්ලයින් එකට අපේ නන්දියෙක් මල්ලියෙක් ඉන්නවා ඒකව ගොඩ දාලා දෙන්න කියලා මම අනිවාර්යයෙන්ම ඒකට කරලා දෙන්න right මේ මොකද ඊටදී පටන් ගන්න දරුවා ළමයි ඉතියේ හරි හිටියොත් මේ පටන් ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා පුතා ළමයි ඉන්නවනම් එයා දඟලවලලා මට පොඩක් මෙසේජ් එක දෙන්න නෑදෑයෙක් ගියා කමන්න අඳුරු විතරයි කමන්න
අසල්වාසී නම් කමන්නේ. එහා පැත්තේ ඉඳලා කමන්නේ. මෙහා පැත්තේ ඉඳලා කමන්නේ. අල්ලු පෙට්ටියක් කමන්නේ. එහා පැත්තේ ඉඳලා එහා පැත්තේ ඉඳලා කමන්නේ. මෙහා පැත්තේ මෙහා පැත්තේ ඉඳලා කමන්නේ. උඩා ඉඳලා කමන්නේ. නැත්නම් උඩා ඉඳලා කමන්නේ. හරිද? පහළ ඉඳලා කමන්නේ. ඉහළ ඉඳලා කමන්නේ. ඌව දුරින් ඉඳලා කමන්නේ. අතවල ඉඳලා කමන්නේ. මෙතන ඉඳලා කමන්නේ. මොනද කරා කාරි කමන්නේ. ඉන්නවනම් මතවසක ළමයි. අනිවාර්යෙන්ම තියාපන් ඒකතර ඇවිත් නැත්නම් අංකල්ට සර් කෙනෙක් ඉන්නවා ඔන්ලයින් කියන්නේ තායි බය වෙන්න එපා ෆිසිකල් තමයි සම්බන්ධ කරන්න කියලා ආයි පොඩ දානවා උගෙත් රයිට් මම සෙට් දෙන්නේ හරිද හරි හරි මේ දිනවල බලන්න 2යි 5යි 2යි 10 අනේ 1යි 1 බියුටි 2 2 මේ පූර්ණ සංඛ්‍යා ගුණ කරන්න ඒවස් මිත්‍ර සංඛ්‍යා සුළු කරන්න දැන් 2යි 4යි 1යි 15යි 1යි 1යි බියුටි 1යි 1යි 2යි බියුටි 1යි 8යි 11යි 3යි 12යි 1යි බියුටි 2යි බියුටි හරි එහෙනම් මම කතා කරේ එන්නත් බියුටි ගුණ කිරීම කියලා අනුවාද ආවෙත් විශ්වාස කරගෙන ගන්න. ඒක ගුණකිරීමයි බෙදීමයි කියලා දුන්නා මාරි. කපුටතියේ මේ පාඩම ඉවර කරනවා. කපුටතියේ පැය දෙකයි සම්පූර්ණ ළම එක අවසන්. අසස් කිලෝ සඩිස්තු. රයිට්? කපුටතියේ ලග්ග සම්පූර්ණයෙන්ම ක්ලෝස්. අපිට ඇදලා පුතේ ලොයේ දෙන්නේ. යාළුවට මෙසේජ් එක දෙන්න. පන්ති වල ඉස්කෝලේ කාමරේ මගේ පන්තියේ ඉන්න බැරි දරුවෝ ඉන්නවා. රැයට බස් වල ඉන්න බැරි දරුවෝ අන්න යාළුවට මෙසේජ් එකක් දෙන්න. ඒ පන්තියේ ඉන්න බැරි කමන්න ඔන්ලයින් එකට සෙට් වෙන්න කියලා. හෙටනේ මේ අනිත් පේපර් ක්ලාස් එක 21 අද ගියා ගන්නද ප්‍රශ්නෝත්තර පන්ති. උදේ නෑ වයින්ටා මම පීජීප් එකේ දාන්න ඔයාලගේ ගෲප් වලට මේ ඒකෙන් සම්බන්ධ වෙන්න. ඈත දුර ඈත හරි කමන්නේ නෑදෑයෝ ඉන්නවනේ ඔයාලගේ අන්න ඒවට කියන්න මෙසේජ් එක දෙන්න. අපේ සර් ඉන්නවා ඔන්ලයින් එකේ සෙට් වෙන්න කියලා. අයවලි right beautiful agree right මෙලනම් අන්ති ඉන්නවනේ මෙලනම් අන්ති ඉන්නෝනේ ඔය විතරයි මෙලනම් අන්ති ඉන්නවනේ පුතා right ඔන්න බලන්න beauty එකයිසම 8යි 1යි 2යි 1 උඩ කරන්න දෙකේ දෙවෙනි ගාන beauty දෙකයිසම 9යි 1යි 3යි 5 උඩ කරන්න 3 තුන්වෙනි එක beauty එකයිසම 7යි 1යි 3යි 7 උඩ කරන්න දෙකේ උඩ හතරවෙනි එකේ beauty එකයිසම 5යි 1යි 2යි 1 උඩ කරන්න දෙකේ පස්වෙනි එක beauty දෙකයිසම 3යි 1යි 2යි 1 උඩ කිරීම 3යි. හයවෙනි එක. beauty එකයිසම 9යි 1යි 7යි 1යි 2. උඩ කරනවා 2. දෙවරක් 4ක්. දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. දෙවරක් 1 2යි. දෙවරක් 16. එකක් ඉතිරියේ ඒක පිළින් දාන්න. දෙවරක් 1 2යි beauty. අන්න පේනවා නේද? 9යි 1යි රෙඩි. ඔන්න ඔන්න. ඉතිරි එක තමයි මේ විදිය. දෙවරක් 1 2යි සුදු කරලා උත්තරේ. කොහොමද මේක වෙන්නේ කියලා ඉස්සරහට කරන්නේ. beauty. තුන්වරක් 15. තුන්වරක් 9යි 10 10යි එකක් ඉතිරි. 3යි. තුන්වරක් 27යි දෙකක් ඉතිරි. තුන්වරක් 6යි. beauty 6යි. ධන 2යි beauty 6යි කියන්නේ beauty 7යි. ඔන්න දෙසි. සාදේ පුතත් වෙනවා නේද? 8යි 6යි 2යි 10 එකක් ඉතිරි. beauty 2යි. beauty 1. බලන්න මේ වගේ ගණන්
දෙවෙනි ගානට වියුති 4.74.5 වියුති 4.74.5 දෙවෙනි තුනක් පහ 15යි තුනක් 3 9යි 10යි එකක් ඉදිරි තුනක් එක 3යි sorry thank you තුනක් මේ 28යි 6යි 3යි thank you හොඳයි යා තමයි ඇක්ටිව් එකේ ඉන්නේ එලෙකි ඔන්න තමයි ඉන්න ඕනේ උදාහරණ තේරෙනවනේ දුක් විඳින එකක් නෑ මේක ස්මාර්ට් බෝඩ් එකක් එහෙම ගාලා තිබ්බනගේ දැන් ඔය ස්මාර්ට් බෝඩ් එකකට සල්ලි නෑ ඒක වෙන එකක් හරි ස්මාර්ට් බෝඩ් එකක් ගාලා තිබ්බනම් කියන්නේ මේක නෑනේ මම ඉඳගෙන මෙතන ඉඳලා එපුවා වැඩි වෙනවා එනවා අයියෝ එහෙම කරත් කිව්වොත් එහෙම මේක විපාක නගරේ දිත්තයි කියන එකේ ඒකේ අගුණ කීකී ඉන්නවා මට ඒක වැඩක් නැති හරිද ඉවරයි ඔන්න මම ගන්නවා right sama berarti dia the nation is right විඩාවන පාඩියට අර කියා බී is right ඔය හරි කරලා ආස ආස ඔන්න මම ආවා මම අල්ලන්නට එනවා හරි දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි දෙවරක් එක දෙකයි 10යි එකක් ඉතිරි ගාලි
දෙවරක් එක දෙකයි. උත්තරයේ විරුද්ධිය එකයි. තුන්වරක් එක තුනයි තුන්වරක් දෙකයි. එතකොට චක්‍රේ දුවන්නේ රථය ගත්තා A B set ආ. හැබැයි ආයෙත් ගැලිලා තිබුණොත් චක්‍ර බලවල කරන වෙලේ ඌවක් තුල ඉඳන් ඌවකින් කියන්නේ චක්‍ර. තුන්වරක් එක තුනයි තුන්වරක් දෙකයි තුන්වරක් එක දෙක තුනයි. දැන් මම චක්‍රේ වෙන්නේ. තුන්වරක් තුන 9යි. තුන්වරක් දෙක 8යි. දෙවරක් එක දෙකයි දෙවරක් 14යි. තුනයි. 18යි එකක් ඉතිරි දෙකයි. යෝගී එකයි. මෙතෙන්ට ආව තුන්වරක් එක තුනයි තුන්වරක් 15යි තුන්වරක් එක 4යි තුන්වරක් දෙක 6යි ඒක විරුද්ධ තුනයි. දෙවරක් එක දෙකයි දෙවරක් දෙක 4යි දෙවරක් එක දෙකයි දෙවරක් 5 10යි මෙතෙන්ට ගන්න. දෙවරක් දෙක 4යි විරුද්ධ තුනයි. විරුද්ධ තුනයි. දෙවරක් 16යි දෙවරක් දෙක 5යි දෙවරක් එක දෙකයි දෙවරක් 14යි අන්න දැන් දෙවරක් එක දෙකයි ඔයා නිසා අන්තලා දෙවරක් ඔයා නිසා අන්තලා ඔනේ නැති විරුද්ධ එක දෙවරක් එක දෙකයි දෙවරක් 16යි දෙවරක් එක දෙකයි එකයි තුනයි දෙවරක් මේ 18යි එකක් ඉතිරි දෙවරක් එක දෙකයි දෙකයි එකයි අන්න විරුද්ධ එක හරි මේක yes I am right I know it that's mean it do you understand yes उदाहरण कर देखिए everyone set right මේ මෙසේජ් එක ලෝකයේ දෙන්නේ. බල. හරි ප්‍රොමෝ කරේ කරගෙන දීලා. set සුපිරියටම තේරෙනවා එළගිරි අන්න ඒක තමයි වෙන්න ඕනේ එකෙන් සදෙව් ඉන්නවා right නියමයි thank you මම තාම අලුත් පුතේ මේකට හරි try කරනවා තවත් සුපිරිම ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඔයාලට මේ ඉගෙන ගන්න වෙලාවට මේකේ අඩුපාඩු දැක්කොත් ඒ කියන්නේ පුතේ මේ ඔයාලට ඔය බෝඩ් එක ක්ලියර් මදි නම් නැත්නම් මගේ වොයිස් එක අවුල් නම් තව මේකේ කලර්ස් එන්න ඕනේ කියලා හිතනවා නම් ඒ වගේ දේවල් තියෙද්දි මට පර්සනලි හරි කමන්නේ මට මැසේජ් එකක් දෙන්න. හරි? අඩුපාඩුවක් කියන්න කවදාවත් මුකුත් හිතන්නේ නැහැ මං හරි ආසයි ඒව හදාගන්නින්ද අහන්න. මොකද මේක ලංකාවටම යන එකක් නේ. ඒ නිසා පුතාලා තමයි මට අඩුපාඩු තිබ්බොත් කියන්න ඕනේ. මගේ නම මගේ උන්සෙට් එක. මං ඊට පස්සේ කතා ගන්නවා. තේරුණා පට්ටම තේරුණා. right set පුතේ. ඔයලා thank you right එහෙනම් මගේ ආදරණීය පැටව ටික හරි දරුවනේ අද දවසට මා බලාපොරොත්තු ප්‍රමාණය මෙහෙමයි මොකද විදීමයි අතුවිදීමයි දෙක එකකට කියලා දෙන්න ඕනේ කියන දේ තමයි ක්ලාස් එකේ හදන්නේ එහෙමනම් මගේ ආදරණීය දුව පුතාට මේක අවසන් කරගන්න අද සම්බන්ධව මගේ පැටව කොමන්ට් කරලා ජේසුස් වේනයි දුක්ඛ සම්මායි අමම ඉල්ලනවා මගේ පැටවුන්ගේ යාළුවන්ට මේ මෙසේජ් එක දෙන්න. හරි මම ක්ලාස් එක කරන විදිය කියන්න. ඔයාලට බෝරින් වෙනවා මම ඉඳ තියන්නේ ක්ලාස් එක. හරි. සුපිරිව පැහැදිලි කරලා අපු ගන්නවා. ආයේ කිසිම අඩුපාඩුවක් නැතුව අපි ලොකු ගමනක් අපිට යන්න පුළුවන්. හරි. ෆිසිකල් ඉන්ටර්නෙට් ඔන්ලයින් එකට ආවත් ගැටලුවක් නැහැ. මොකද පාන්ති දෙකකට කරනවට වඩා මම ගාව දෙකේ වෙන්නේ. හරි. ඔයාලා ඒක ඔයාලට කැමති දෙයක් කරන්න. කිසි ගැටලුවක් නැහැ. මේක සුපිරි වැඩක්. මහත්සලා කරන්න ආය ප්‍රශ්න පත්‍ර මාධ්‍යයේදී අවුල් right එහෙමනම් අදරේ ලඟුනේ සියලු දරුවන්ට just wait දුරු සරණයි සුබ රාත්‍රියක් වේවා කියලා පාඩම් test me thank you manika තේරුණා නම් එච්චරයි පුතේ
නියමයි. සයුරි. හරි පුතේ. right. නියමයි. සදේව්. thank you. thank you. thank you. අවිෂ්ක තවින්සා කල්හර. night පුතේ ප්‍රදීක්ෂා සවිත්‍යා. thanks. right. good night පුතේ. නෑ. good night පුතේ.